එක හොඳට මතක තියාගත්තොත් හොඳයි. නිවටෙක් වගේ මැරෙන්න සූදානම් නැහැ. සිංහෙක්. කෙම්ම සිංහෙක්. මේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳිනවා. බදු. රනිල් තරම් බදු ගහපු මිනිහෙක් මේ රටේ ඉතිහාසෙ නෑ. රාජපක්ෂල කරත් වැරදි නම් වැරදි. වික්‍රමසිංහ කරත් වැරදි නම් වැරදි. මොකා කළත් අනුර කළත් වැරදි නම් වැරදි. ඔය කසඩ කාලකන්නි මජර දේශපාලුවන්ගේ මට වැඩක් නෑ. ජරම් ඉරගෙතර. ජරම් මතක තියාගනි. ඔය ඉන්න මිසිදුටු කාලකන්නි හැම එකාටම කියන්නේ. මේක සිංහල බෞද්ධ රට. කහ සිවුරෙන් ලෙල දෙන රට. මේ සිංහල බෞද්ධ රට විනාශ කරන්න තොපි එකෙක්ටවත් බෑ. සිංහලයෝ නිහඬයි. ඒ නිහඬ බව බයක් කියලා තොපිට බයයි කියලා හිතන්න එපා. සිංහලයට කොන්ද පණ ඇති නායකයෙක් නෑ. අපිට ජාති භේදයක් ආගම් භේදයක් නෑ. හැබැයි මේ ආගමට ගහන්න ආවොත් අපි නිකන් ඉන්නෙත් නෑ. ක්‍රිස්තියානි කාරයෝ බෝන්නගෙන් කාරයෝ මේ රටට වදයක්. ගම්මානේ ගානේ ගිහිල්ලා උන් බෞද්ධයෝ හිඟා කනවා. පන්සල් වල ඉන්න හාමුදුරු දුප්පත්. දානි ටික වළඳන්නෙත් අමාරුවෙන්. ගමේ හාමුදුරුවෝ. ඒ ගම්මාන වලට ගිහිල්ලා මුන් සල්ලි දීලා, තහඩුව දීලා, ටකරම දීලා ලෙඩේ සුව කරනවා කියලා. බෞද්ධයෝ මහා දවාලේ මංකොල්ල කනවා. දුප්පත් හාමුදුරුවරුන්ට මිනිස්සුන්ට දෙන්න දෙයක් නැහැ. ලෝකේ පුරා මිනිස්සු එකතු කරගෙන රාජාංගනේ හාමුදුරුව කළේ ඒක දුප්පතාට උදව් කරන එක. සරදියල් කෙනෙක් වීම. මට සල්ලි නැහැ. පිට රටවල ඉන්න මිනිස්සු දුන්නොත් තමයි උදව් කරන්නේ. ඒකට වැඩේ දුන්නා. ඒකට ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගනියව. රාජාංගනේ හාමුදුරුවෝ සිංහෙක් මිසක් නිවටෙක් නොවන බව.